Good morning යාළුවනේ කොහමද ඔයාලත් මම හොඳින් ඉන්නවා ඔයාලත් හොඳින් ඉන්නවනේ කියලා මම ප්‍රාර්ථනා කරගන්නවා මම දැන් උදේට බ්‍රෙක්ෆාස්ට් ටිකක් හදාගන්න තමයි යන්නේ අද නම් ගොඩක් වැඩ තියෙනවා ඒ නිසා තමයි ඩිෆරන්ට් ඒ කියන්නේ වෙනස්ම විදිහට ටක් ගාලා උයා ගන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකක් මම තෝරගත්තේ අද හබල වෙති වලින් කිරිබතක් වගේ තමයි උයා ගන්න යන්නේ මේක තමයි මම try කරපු පළවෙනි සැරේ ඒ වුණාට හොඳට ආවා රහයි ඒ වගේම ගුණයි ඒ වගේම හරිය පහසුවෙන් හදා ගන්න පුළුවන් මං කිරිබත් හදනවා වගේම තමයි මේක හැදුවේ මොකද පොල් කිරි පාවිච්චි කරලා ඒක හොඳින් තෙම්බුණාට පස්සේ මිදි කිරිත් දාලා ඒක හදාගත්තා ඉතින් ඒක දැම්මන් අතරතුරේ මම මගේ කොෆි කප් එකත් හදාගන්න අමතක කරේ නැහැ. ඔයාලා හිතනවා ඇති මගේ ඔක්කොම වීඩියෝ වලින් කියන්නේ සේරම වීඩියෝ වලින් මම කොෆි හදන වීඩියෝ එකක් පෙන්නනවා කියලා. ඒත් ඉතින් මොනවා කරන්නද මම හැමදාම කොෆි බොනවනේ ඉතින් නැත්නම් තේ එකක් හදලා බොනවනේ. මේ කොෆි එකත් බීලා ඉවර කරලා මං ආවා ලුණු මිරිස් සම්බොල හදාගන්න මට විතරයි නේ නිසා පොඩි ලුණු ගෙඩියයි මිරිස් කරලා එකතු කරලා ඒකට කෑලි මිරිස් ලුණු කුඩු චුට්ටක් දාලා ඒක හොඳට දලාගත්තා ඊට පස්සේ මම චුට්ටක් කලර්ෆුල් මේකට මොනවද කියන්නේ කියලා මට දන්නේ මම කලර්ෆුල් පපඩම් කියලා කියන්නේ ඒකත් හොඳට ෆ්‍රයි කරගත්තා මේක ෆ්‍රයි කරගෙන ඉන්නකොටම මට කොරියර් සර්විස් එකෙන් ඉඳලා කෝල් එකක් ආවා මම ෂීන් එකෙන් ඕඩර් දාපු පාර්සල් ඇවිල්ලා කියලා ඉතින් ඒකත් අරගෙන ආවා මගේ බ්‍රෙක්ෆාස්ට් එක පැත්තකට තියලා මම ආවා මේක ඕපන් කරන්න ඉතින් අපිට කොහොමත් පාර්සල් එකක් ආවම ඕපන් කරන්නකම් ඉවසීමක් නැහැ නේ ඉතින් මම චුට්ටක් මේක ගැන ඔයාලට කියන්නම් මේ බඩු ටික ඔක්කොම ගන්න මට කියේ රුපියල් 2050ක් වගේ ගාන තමයි කියේ ඒ වුණාට ෂීන් එකෙන් ඉඳලා බඩු එනකොට මට කොරියර් සර්විස් එකෙන් කිව්වා මට ආයෙත් 1445ක් වගේ ගෙවන්න ඕනේ කියලා මට මේක ගෙනනා විස්තර දන්නේ මොකද පළවෙනි සැරේට තමයි ෂීන් එකෙන් ඕඩර් කරේ බොක්ස් ඔක්කොම චුට්ටක් කැඩිලා මනම් වෙලා තමයි ආවේ ඒත් බඩු වලට කිසිම හානියක් වෙලා නැහැ මං හිතුවා තෙමු වලින් වගේ බඩු වලට විතරක් ගාණක් ගෙවන්න ඕනේ කියලා ඒත් බලනකොට ටෙක්ස් චාර්ජ් එකකුත් තිබුණා මං කියන්නේ මේ ලැම්ප් එක ගැන මේක නම් හරිම ලස්සනයි ඉතින් චූටි තමයි ඒ වුණාට එළිය හොඳෝ එළියක් තියෙනවා මේ අන්පැක් කරන්නේ පොඩි ප්ලේට් එකක් මේකත් හොඳට ඇවිල්ලා තියෙනවා හරි සේෆ් විදියට මේකත් පැක් කරලා තිබුණ කිසිම හානියක් වෙලා නැහැ මම මේ ප්ලේට් එක ගත්තේ 15කටද කොහෙද ඒ වගේ අර ලැම්ප් දෙකම එකක් 500 ගානකටත් එකක් 400 ගානකට ගත්තා ඒක ඔක්කොම අන්පැක් කරලා මම ආවා මගේ බ්‍රෙක්ෆාස්ට් එක දැන් කන්න බ්‍රෙක්ෆාස්ට් එක කාලා මට ගොඩාක් වැඩ තියෙනවා මොකද මම වෙඩින් හෝම් එකටත් යන්න තියෙනවා කියන්නම ඕනේ ඉතින් මේක නම් හරිම රහයි ඒ ලුණු මිරිස් සම්බුල එකටත් ඊට පස්සේ අර කලර්ෆුල් පාපඩම් එකටත් මේක හොඳට ගැලපෙනවා ඔයාලා try කරලා බලලා මට කමෙන්ට් එකෙන් කියන්නකෝ මං කාලා ඊට පස්සේ මගේ පොඩි වැඩවල් තියෙනවා ඒක ඔක්කොම කරලා මං කොහොමත් 11:00යි 12ක් ඇතුළත ලොකු ජොග් එකකට වතුර බොනවා මේකත් බීලා සේරම වැඩපළ ටික ඉවර කරලා මම පිටත් වෙලා ගියා වෙඩින් හෝම් එකට මේ හෝල් එක මං හිතන්නේ රොයල් මිරාජ් එක වෙන්න ඇති වෙන්ගට් හෝල් කොළඹදී තමයි තියෙන්නේ අද දවසේ මෙහෙම තමයි ගෙවුනේ මං හිතුවා මේ වීඩියෝ එක ඔයාලා හරිම ආසාවෙන් බලන්න ඇති කියලා ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න